guys, welcome back to my YouTube channel. ඇත්තටම පොඩ්ඩක් ලේට් වෙලා ඉඳියේ. ඉතින් vlog එකක් ගෙන්න ටික කාලයක් ගියා. මම අද ගෙනාවේ මේ පාර ඇත්තටම මගේ බර්ත්ඩේ එක ලොකුවට මට සෙලිබ්‍රේට් කරන්න හම්බුන්නේ නැහැ. මොකද එක්සෑම් එක තමයි මම එක්සෑම් ඩේට්ස් වල තමයි මට තිබ්බේ මගේ බර්ත්ඩේ එක. ඉතින් පොඩියට මගේ යාළුවෝ මට බර්ත්ඩේ එක සැමරුවා. ඉතින් ඒක තමයි මම අද ඔයාලට ගෙනාවේ. ඔයාලට මම පෙන්නන්නේ ඔය බ්ලවුස් ට්‍රවුසර්ස් මම ගන්න ඔය ග්ලාසි කියන ෂොප් එකෙන්. ඇත්තටම මාරම වර්ත්. ඒ කියන්නේ අපිට මේ ඒ කලෙක්ෂන් එක මාරම ලස්සනයි. අප්ඩේට් කරනවා යාලා සතියෙන් සතිය වගේ අප්ඩේට් කරනවා. ඉතින් හොඳයි. එහෙම එතකොට අපිට ලේසියිනේ ගන්න. අපි ආස් දේවල් එතකොට හම්බ වෙනවනේ අපිට ළඟින්ම. ඊට පස්සේ අපි ගියා පීසා ඩේට් එකකට. ඊට පස්සේ පීසාත් කාලා කටියත් එක්ක තුලා පිසත් කාලා අපි ගෙදර ආවා. ගෙදර එන්න උන්නේ නැහැ. ඇත්තටම තව චූටි කෙනෙක් ඉන්නවා. මගේ බර්ත්ඩේ එකට gift එකක් විදිහට හම්බුනේ. ඔයාලට ඉස්සරහට බලාගන්න පුළුවන් කවුද කියලා. ඉතින් එයාට ඕනේ බඩු ටිකක් ගන්න අපි කිල්ස් එකට ආවා. ඊට පස්සේ පුළුවන් නම් ගෙස් කරන්න කවුද මේ කෙනා කියලා. ඔයාලා ගෙස් කරන්න බලන්න කවුද මේ මට හම්බුනේ චූටි gift එක කියලා. චූටි ලස්සන gift එක මොකක්ද කියලා. මම ආර්මාසයි ඒ gift එකට. ඒකට පොඩි හේතුවක් හින්දා මට මේ කාලේ කියන්නේ මම gift එක ගත්තා. හැබැයි එයා චුට්ටක් ලෙඩ වුණා. ඉතින් මෙන්න මෙයා තමයි චුට්ටක් ලෙඩ වුණා. ටික දවසකට පස්සේ කියන්නේ එයාට එයාගේ ෆැමිලි එකෙන් එයා මේ වුණ හින්දා මේ කියන්නේ ආයත් වුණ හින්දා එයා චුට්ටක් ලෙඩ වෙන්න වගේ ගත්තා. ඉතින් ආපහු එයාගේ ෆැමිලි එකට එයාව ගිහින් දුන්නා. බලමුකෝ ඉතින් එයා ටිකක් ලොකු වුණාට පස්සේ බලමුකෝ අපි එයාව ගෙන්න ගන්න. මෙයා එනකං මාත් එක්ක හරි ෂෝයි එකට ඉඳියා. මෙයා කෑවා. එහෙම කෙනෙක් එනකොට යෝගට් එකක් එහෙම කෑවා. මේ හැබැයි ගෙදර ආව වෙලාවෙ ඉඳන් මෙයා මාත් එක්ක නයිට් ඩියුටි. අනේ මන් දන්නේ පුදුම කන්නේත් නෑ. කෑවේ නෑ. ඊට පස්සේ ඉඳලා ගෙදර ආවට පස්සේ කෑවෙම නෑ එයා. නයිට් ඩියුටි කරනවා මාත් එක්ක. සෙල්ලම් කරනවා. කියන්නේ මාත් එක්ක විතරයි අනිත් හැමෝටම බයයි. ඊට පස්සේ මටත් බය කියන්නේ මමත් බිසි චුට්ටක්. මම ඒ දවස් ටික එක්සෑම් එක බිසි හින්දා මට ටිකක් ගෙදර ඉන්න වෙලාවක් තිබ්බේ නැහැ. උදේ ගියාට පස්සේ රාත්‍රියේ තමයි ආයෙ ගෙදරට එන්නේ. ඉතින් එතකොට මියා චුට්ටක් අර බය වෙලා වගේ තමයි ඉන්නේ. ඊට පස්සේ යාටම තමයි කියන්නේ මට හිතුණා මෙයාට ඒක පොඩක් බලපායි කියලා. පවුනේ තාම චූටිනේ කොචුණක් දරුවෙක් වගේ. ඒ හින්දා මං කිව්වා මෙයාට චුට්ටි කාලයක් ෆැමිලි එකත් එක්ක ඉන්න දීලා අපි මෙයාව ගෙන්න ගමු කියලා. මෙයා මාර ආසයි මගේ මේ ටේබල් එක උඩ ඉන්න. ටේබල් එක උඩ කියන්නේ ලැප් එක උඩ යන්න. මෙයා මාර ආසයි. අර මම හිතන්නේ කීබෝඩ් එක ක්ලික් වෙනවනේ. ඒ හින්දා වෙන්නේ නැති කොයි වෙලෙත් ලැප් එක උඩ තමයි ආ ඉන්න ආස. හැබැයි මට යට ලැප් එක උඩ ඉන්න දෙන්න බෑ. ඒ වුණොත් මට ලැප් එක නැති වෙනවා. ඒ හින්දා ඉතින් යාව පල්ලෙහෙන් ඉඳ ගන්නවා ඉතින්. ඊට පස්සේ අපි දෙවනි දවසේ කැම්පස් එකට ආවා. මේ අර ආපදා වෙච්ච අපේ කට්ටියන්. ඉතින් යාලට බඩු මේව කරන්න එදා දවසේ අපේ ගර්ල් කෙනෙක්ගේ ඔයාලා දන්න කෙනෙක්ගේ තිබ්බා ඇනිවර්සරි එකක් සෙලිබ්‍රේට් කරන්න. ඉතින් එයාගේ බොයිෆ්‍රෙන්ඩ් කියන විදිහට ඉතින් අපි යාට ඉතින් බඩු ටික ගන්න තමයි මේ ආවේ. හැබැයි මොන දේ කරත් අපේ අසරණ වෙලා ඉන්න මිනිස්සුන්ගේ වැඩ ටික අපි කරලා තමයි හැම දෙයකම ගියේ.
ඒවට ටික තමයි ඉතින් එදා දවසේ කැම්පස් එක ඇතුළේදී අපි කරේ ඉතින්. sorry guys මූණ දාන්න එපා කිව්වා. හැබැයි මට මේක නොදා ඉන්න හිතෙන්නේම නෑ. මොකද හැම වෙලාවෙම අපිට බරින එක තමයි මේ මැඩම්ගේ වැඩේ. මේ තමයි අපේ දඬු මැඩම්. හරිම ෂෝක් හරිම ආදරණීයයි මම දන්නේ හරි හොඳයි අපිට පර්සනලි මම රෑ 12ට එකට වුණත් මොකක් හරි කියන්නේ සබ්මිෂන් එකක මොකක් හරි ඉෂුව එකක් ආවොත් මම ඉතින් කෝල් කරලා වද දෙනවා. අද වෙනකන් කවදාවත් අකේෂි බෑ කියන තැන කියලා නෑ. ඇයි මේ කෝල් කරාද කියලා අහලා ඉතින් වැඩ ටික කරලා දෙනවා. හරි හොඳයි ඉතින්. බොයිෆ්‍රෙන්ඩ් එක තරහ වෙන්න චුට්ටෝ ඕක දැම්මොත් සීරියස්ලි අනිවාර්යෙන් දාන්න. ඔය කතාවටම දානවා මම. ආනේ කොහොමද මේ යාළු ෆොටෝ එනව නේද අපේ කැම්පස් එකේ යාගෙන් තියෙන ඉල්ලුම. එයාලගේ මූණු ටික මට එයාලගේ නෙමෙයි ඒ දෙන්නගේ මූණු ටික කලින් vlog එකේ එකම එක vlog එකක මට දාන්න බැරි වුණා. මොකද ඒ දෙන්නා ඒ vlog එක පුරාවටම ඉඳියේ නෑ. ඒ කියන්නේ මම ප්‍රැක්ටිස් කරන්න වෙනම තැනක එයාලා ප්‍රැක්ටිස් කරනකොට වෙනම තැනක අපි කැම්පස් එක ඇතුලේ එයාලත් එක්ක ප්‍රැක්ටිස් කරන්නේ එහෙම. ඉතින් මම ප්‍රැක්ටිස් කරන්නේ කලායතනේනේ. ඉතින් එතකොට එයාලා මිස් වුණා මට ඒ දවස් ටිකේ. ඒ මිස් වෙලා මම ඒ vlog එක දාපු එකට ඒ දෙන්න මාත් එක්ක හොඳටම තරහ වෙලා. කොහොමින් කොහම හරි ඉතින් අපි ඒක සැමරුවා. හිම තමයි ඉතින්. අනේ ලස්සන මතකයක්. හරි හොඳයි. මම නම් හරි ආසයි වගේ දේවල් වලට. ඒ කියන්නේ සර්ප්‍රයිසස් වලට ඔය gift වලට මම හරි ආස කෙනෙක්. ඔය දෙයෝ ඉන්නේ අපේ ගෑන් එක. කොච්චර උනත් මේ කටින් නැතුව බෑ. ඇතුවත් බෑ නැතුවත් බෑ. අපෝ ඇතුව නම් බෑ නැහැ. නැතුව බෑ. කොයි වෙලෙත් යන්න බලන්න ඉතින් හරි හොඳයි. ඔය කියවන එකේ ලෙසක් නෑ. ආදි කොයි වෙලෙත් කරන්නේ වටේම ඉන්න කට්ටියට බනින එක. විශේෂයෙන් සංජුලයිට බනිනවා ඉවරයක් නෑ. හිම තමයි ඉතින්. අපි ඉතින් කාලා බීලා ඔක්කොම කරලා ඊට පස්සේ පාක් එක පැත්තට ආවා චුටක් වාඩි වෙලා ඉන්න කියලා. මොකද දැන් මම ගෙදර යන්න බෑ කියලා හිතුණා. ඉතින් ඒ හින්දා පාක් එක පැත්තට ආවා චුටක්. ඉතින් මේ තියෙන්නේ දෙවනි සෙලිබ්‍රේෂන් එක. ඒත් ඔයාලට පෙන්නපු ගර්ල්ගෙම තමයි. ඒ කියන්නේ ඇනිවර්සරි ගර්ල්ගෙම අදමිගෙමයි. බර්ත්ඩේ ෆැෂන් එක කියන්නේ බර්ත්ඩේ ඒක ලොකු පාටි එකක් නෙවෙයි. අපි චුට්ටක් එකතු වෙලා ඒ කියන්නේ පාටි එහෙම තමයි ඉතින් අපි චුට්ටක් හැමතිස්සෙම ඉතින් අපිට පාටි වගේ තමයි. බට් ඉතින් එහෙම ස්පෙෂල් ඩේ එකක් තියෙනවා. ඉතින් මේ මදුමිගේ දෙවනි දවස අපි ගොඩක් සතුටින් ඉඳී ඉතින් එහෙම තමයි. ආදිගේ අද කට වැහිලා ඒක එයා විශේෂයෙන් වලට කියන්න කිව්වා. එයාට හරි අමාරුයි කිව්වා කතා කරන්න. මේ අපේ ෆ්‍රී ෂූට් ගර්ල්ස්ලා දෙන්නෙකුත් ඉන්නවා. කොයි වෙලෙත් ෆොටෝස් වීඩියෝස් ඒ දෙනගේ අමුතු එකක් තියෙනවා. මම ඔයාලට ඉස්සරහට දාන්න. සමාජය ආශ්‍රය කරන එක ගොඩක් අඩු කරා. සමාජය කියන එක වැරදි සමාජය ආශ්‍රය කරපු හින්දා මට ගොඩක් වැරදුන හින්දා මම හිතුවා සමාජය ආශ්‍රය නොකර තනි බංගලමේ ජීවිතය ගත කරනවා. ඒ ජීවිතය ගත කරන නිසා තමයි මම ගොඩක් ඈත් වෙලා හිටියේ. අනික මේ නවක සමාජය මම ආශ්‍රය කරා මගේ තියෙන ක්වොලිටි එක අඩු වෙන හින්දා මම පාඩුවේ පැත්තකට හිටියා. කේසියක් වගේ කෙනෙක් එක ආශ්‍රය කරලා කියන්නේ හරි අමාරුයි ජීවත් වෙන්න. ඒත් මම තනියම හිටියා. මගේ ජීවිතේ මම සාර්ථකත්වයට කරා ගිහිල්ලා මම දැන් වැඩ කරන මිනිහෙක් බවට පත් වුණා. දැන් ඔයා කියන්නේ ඒ වගේ බර්ත්ඩේ එක සෙලිබ්‍රේට් කරන්න මෙතෙන්ටම ආවේයි කියලා. එක බජට් ෆ්‍රෙන්ඩ්ලි. ඔයලා බැලුවාම බජට් එක පට්ට ලාභයි. අනිත් එක තමයි මම හිතුවා මේ තරුණ යාළුවන්ලා තී කියලා. ඒකෙන් බැලුවම මගේ වංගක් මාව තමයි තියන්න වෙන්නේ. ඒක ඉඳලා එතන තෝරක. පේනව නේද? කෑම එතකොට හොඳයිද? කෑමත් ඉතින් අවුලක් නෑ නේ ෂෙෆ් නේ. සර්විස් එක චන්නේ කරත් විනෝද දෙකකුත් ගෙනත් අපිට නොමිලේ බීමත් හම්බුන ගයිස් මේ තියෙන්නේ. ඒ තමයි අපිට නොමිලේ හම්බෙච්ච ද්‍රව්‍ය. එතකොට මේක ගැන ඔබ මොකද කියන අදහස දක්වන්නේ? අනේ මන්ට
ඉතින් මේ අනිත් එක්කෙනා හොඳේ. මෙච්චර වෙලා සුදු නැහැ කියලා වේදනාවෙන් ඉන්නේ. ලස්සනයි කියලා මම දන්නවා. වෙන කවුරුත් මට කියන්න ඕනේ නැහැ. ලස්සනයි කියලා හෙඩ කැතයි කියලා කියන එක වෙනම කතාවක්. මම ලස්සනයි. මම ගොඩක් ලස්සනයි. මේ හැමෝටම වෙන අකේෂයක්කට නෙතුට වැඩි මම ගොඩක් ලස්සනයි. ඕ ඒක ඇත්ත. ඔව් මේක ඒකනේ මගේ බ්ලොග් වලට කමෙන්ට් දාලා තියෙන කෝ මේනුවක් නැද්ද කියලා. මේ අපේම කවුරු හරි කැම්පස් එකේ කවුරු හරි. දැන් අද නෙතු කෝ කියලා අහන්න හැබැයි ගයිස් මේකයි. නෙතුගේ අයිතිකාරය තමයි මම. නෝ මේ මෙතන අඹු සැමි යුවලක් මේ ඉන්න මේ දෙපැත්තේ. මෙයාට වෙන කෙනෙක් ඉන්නවා. හරිද? ඒ වුණාට මෙයයි කිය අතර මොකක් හරි ටිලින් ටිලින් තමයි යාළුවෝ කතා කරන්නේ. අන්නරින් එකක් තියෙන්නේ. ඉතින් එතකොට අපිට කරන්න දෙයක් නැහැ. අපිට හිතා ගන්න බෑ දැන් මොකද්ද මේ දෙන්න විවාහ කරලා දෙන්න. ඔයාගේ ඩීල් දින්නේ. නැද්ද? මේ මගේ කියුටෙක්ස් එක අපි දෙන්නම එකම කලරයකද නෑනේ. මගේ කියුටෙක්ස් එක බලන්න. මේවා නියපොතු අවලනේ. මන්න නියපොතු වන්නේ මට කන්න ඕනේ. ආහාර වේලක් නියපොතු කන එකම පුද්ගලයෙක් මෙතන ඉන්නේ. ඉතින් මේ නෙතු ඔගේ ජීවිතේ කොහොමද? හොඳයි දැන් අපි මෙහෙ නෙමෙයිනේ. කොළඹ. ඔව් දැන් පොෂ් පීපල් දැන් කොළඹ යන හින්දා දැන් අපිව ගණන් ගන්නෑ. වෙලා ඉන්නේ බොරුවට. ජොබ් එක ගැන කොහොමද? තාම ඒව හිතන්නේ මෙයා නැට්ටුකාරිනේ මෙයා නටනට ඉන්නේ ජීවිතේම නටන එක තමයි මෙයාගේ ජීවිතේ වල තියෙන්නේ. නටන එකයි සද්දයකට සැරයක් මේ කොළඹ ගිහිල්ලා ඉගෙන ගන්න වෙයි කියලා පේන්න ඉගෙනගෙන එනවා කැම්පස් එකට. ඉගෙන ගන්න. එලවටත් නැති මෙලවටත් නැති ඉගෙනගෙන. ඔයාලේ දැක්කේ අනිවන්ත අපේ අල්ලගන්න බැරි දෙන්නෙක් අල්ලගත්තට පස්සේ කියවන විදිය. ඊට පස්සේ මෙයාගේ සපද්දක පෙන්නන්න කිව්වා ඔයාලට අනිවාර්යෙන්. මේ ඉතින් මම ඉතින් පෙන්නුවා. ඔන්න එයාගේ සපද්ද දෙකත් එක්ක යව පෙන්නන්න කිව්වා. එයා ලස්සනට කියලාත් කමෙන්ට් එකක් දාන්න යන්න කියලාත් කිව්වා. එයා ඔයාලගේ කමෙන්ට් බලන හින්දා. ඉතින් ඊට පස්සේ අපි කට්ටියත් එක්ක බර්ත්ඩේ එක සමරලා සර්ප්‍රයිස් එක තියෙන්නේ පස්සේ. මොකද මේ මදුමිගේ බොයිෆ්‍රෙන්ඩ් සර්ප්‍රයිස් එක ලෑස්ති කරලා තිබ්බේ අපි ලන්ච් එකෙන් පස්සේ. ලන්ච් එක ගත්තට පස්සේ තමයි සර්ප්‍රයිස් එක ලෑස්ති කරලා තිබ්බේ. ඉතින් ඊට පස්සේ අපේ කට්ටියත් එක්ක ගියා සෙල්ලම් කරන්න. ඇත්තටම මම මේ ගේම් ප්ලේ කරන්න හරි මේව කම්පාලේ තිබ්බනේ. මේක තිබ්බේ හොරු අයියෝ මොන වැඩ කරන්නේ මොකෝ සක්රන් ඔහොම වැඩ කරන්න මේ බර්ත්ඩේ ගර්ල් නේද කැත වැඩ කරන්න එපා හරි හරි දාපමු මේ. දෙනෝ කියන් ජීවිතේ මොකද කුලිරු විද මේ ජීවිතේ නැත්තම් ඔය හොරේ නම් පාට බෝලට ගහන්නේ ඉතින් මොකද ඔන්න තමයි මේ කට්ටිය සෙල්ලම් කරන්නේ. ඔයාලා පරාදයි. හැමදාම ඊට පස්සේ අපි මෙයාගේ සර්ප්‍රයිස් එක රෙඩි කරලා ඔන්න දැන් සර්ප්‍රයිස් කරන්න ගිය මොහොත තමයි ඉතින් ඔය. මොකද්ද වඳිනවා කියන්නේ අපෝ නෑ මට පිකුසන්නේ බලන්න
ඉතින් ඔන්න ඔහොම තමයි එදා දවස් අපේ ගෙවුනේ. ඉතින් මාව සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්නේ නැතුව මට ලයික් එකක් දාලා කමෙන්ට් එකකුත් දාගෙන යන්න. බයි බයි. හැමෝම පරිස්සමින් සතුටින් ඉන්න.